අක්කේ ඔයා කොහොමද කරේ කොහොමද පටන් ගත්තේ ඉතින් කිසිම මේ පැකිලීමක් නැතුව මම කරපු විදිය මම කියලා දීලා තියෙනවා හැමෝටම මේ අතරත් දෙලී අය ඉතින් මට කියන්න දෙන්නේ හිතන්න එපා බය වෙන්න එපා ඔයාලට පුළුවන් විදිහට පුංචි හරි වීඩියෝ එකක් කරලා දාන්න මහානවා හරි මොනවා හරි කෙලින්ම කියනවා මෙතන ඉන්න අයට පැහැදිලිව ඔයා බය නැතුව විශ්වාසයෙන් කියන්නේ මේගොල්ලෝ දැනට කරගෙන යන ව්‍යාපාරය සේවා සැපයීම කොටලා ගන්න සමාජ මාධ්‍ය පාවිච්චි කරොත් මේගොල්ලන්ට පුළුවන් අනිවාර්යෙන්ම පුළුවන් හාමුදුරුවනේ ඒක බය වෙන්න එපා ඒක මම කියන්නේ බය වෙන්න එපා පුංචි දෙයක් තියෙන්නේ ඒක ඔයා දන්නේම නැතුව ඔයා නොදැනුවත්වම ඔයා ඉහළටම තියයි මොකද අපේ ගොඩාක් මිනිස්සු සෝෂල් මීඩියා පාවිච්චි කරනවා ඉතින් දන්නේම නැතුව එක වීඩියෝ එකක් දැම්මත් ඔයා ඉදිරියට යනවා දන්නේම නැතුව ඔඩස් ගලාගෙන එනවා හිතපු විදිහට ඉතින් මට කියන්න තියෙන්නේ කවුරුත් බය වෙන්නේ නැතුව හැමෝම තමන් කරන ව්‍යාපාරය සෝෂල් මීඩියා හරහා ඩෙවලොප් කරගන්න බය වෙන්න එපා. ඔයාගේ ඊළඟ අනාගත හීනේ මොකක්ද? අනාගත හීනේ මම කරන ව්‍යාපාරය තවත් වැඩි දියුණු කරගෙන ඉදිරියට අරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ හැමෝම දැක්කම දන්නවනේ මේ නිකන් කවු මොන වගේද පේන්නේ? මොන වගේද පේන්නේ? මොකෙක් වගේද? මොකෙක් අයියා කියන්නේ? ටෙඩියෙක් වගේ. හරි. එතකොට ඔන්න ඔයාලගේ බස්නා හිර පළාතෙම. එතකොට අපි දන්නවා සාමාන්‍යයෙන් ලංකාවට ගොඩක් ෂෝරූම්ස් වල තියෙනවා සුපර් මාකට් වලේම මේ ටෙඩි වල චීනෙන් එහෙම තමයි ගොඩක් අරගෙන ඉන්නේ. පිට රටවල් වලින් අරගෙන ආවේ ලංකාවට. එතකොට මේ වැඩේ ලංකාවේ පටන් ගත්ත තවත් කීප දෙනෙක් ඉන්නවා වෙනත් වෙළඳ ආයතන. ඒ අතර මේ වැඩේ මම හිතන්නේ සමාජ මාධ්‍ය භාවිතයෙන් කාන්තාවක් හැටියට මුලින්ම පටන්ගෙන ලංකාවේ ටෙඩි ඔන්ලයින් වෙළඳපළ ආක්‍රමණය කරපු කාන්තාව ඔයාලගේ පළාතේ බස්නාහිරින් තමයි බිහි වෙලා තියෙන්නේ. ලොකු ටෙඩි බේක් එකේ උස්සගෙන දඟල යනවා. මේ වීඩියෝස් දානවා කෑග ගහ කවුද මේ? මාක් පේජ් එක ෆලෝ කරා. ඊට පස්සේ සඳගිරි සෑයට දවසක් ටෙඩි බේයාලා 50ක් කොයිදෝ බෑග් එකක දාගෙන හන්තාවකට අරගෙන ආවා. අපේ වැඩමුළුවටත් දවසක් හිටියේ කීවෙනි කණ්ඩායමටද? 10 වෙනි කණ්ඩායමට ආවා. එතකොට මේ ඇවිල්ලා ටෙඩි ඔන්ලයින් පේජ් එකේ නම සම්පූර්ණද? ටෙඩි බෙයා ඔන්ලයින් ෂොපින්. ටෙඩි බෙයා ඔන්ලයින් ෂොපින් Facebook page එක. එතකොට අක්කා මේ ඔන්ලයින් ව්‍යාපාරේ පටන් ගන්නේ කොයි අවුරුද්දේද? 2019. 2019 අවුරුදු හරියටම 5ක් මේ වෙනකොට සම්පූර්ණයි. 2019 පටන් ගන්නවා. එතකොට ඉස්සලාම Facebook කරාද මේ වැඩේ කරන්නේ නැත්නම් ඔයාලට ආයතනයක් තිබ්බද? Facebook කරා. Facebook හරහාමයි පටන් ගන්නේ. පටන් ගන්න සාමාන්‍යයෙන් පළවෙනි සතියේ පළවෙනි මාසෙම ඔඩස් කීයක් විතර දාලා? ඔඩස් ආවනේ. ඒ කියන්නේ පටන් අරන් ඉතල අපි කිසිම දෙයක් මම ඔන්ලයින් කියලා දන්නේ නැහැ. මට අවුරුදු ඒ වෙලාවට 45 විතර ඇති. මට අවුරුදු 20ක්. ඒ වගේ. එතකොට මම පේජ් එක ඇත්තටම පටන් ගන්න මට හීනයක් තිබුණා. හැබැයි මගේ අතේ ඒ වෙනකොට සල්ලි නැහැ. මොකක්ද ඒ හීනේ? අවුරුදු 23 වෙනකන් කාර්යයක් ගන්න. අවුරුදු 23 ඉවර වෙන්න කලින් කාර්යයක් ගන්න. කාර් එකක් ගන්න. ගත්තද? ගත්තා.